මිනාසන් කොනිචිවා සුබ දවසක් සියලු දෙනාටම ජපන් බබා YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT NAT N5 මට්ටමට අදාළ වන kanji තමයි අපි මේ වීඩියෝ මාලාව ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු N5 මට්ටමේදී අපිට ඉගෙන ගන්න තියෙන kanji එකින් එකට අරගෙන ඒවා හරි විදිහට ලියන්නේ කොහොමද අඳුරගන්නේ කොහොමද ඒ kanji වල ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද සහ N5 මට්ටමේදී අපිට ඒ kanji වලින් ඉගෙන ගන්න තියෙන වචන මොනවාද කියලා මේ වීඩියෝ මාලාව ඔස්සේ අපි සාකච්ඡා කරමු. ඉතින් ආදරෙන් මතක් කරනවා තාමත් ඔයා ජපන් බබා YouTube channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරලා මතක ඇතිව bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු අපිට ඉගෙන ගන්න තියෙන kanji මොනවාද කියලා. අපි දැන් N5 මට්ටමට අදාළ වෙන kanji 50ක් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි බලමු අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන 51 වෙනි kanji මොකක්ද කියලා. මයේ kanjiය kanji no imiwa ඉදිරිය, ඉදිරිපස, ඉදිරිපිට, පෙර කියන තේරුම් තියෙන මයේ kanjiය තමයි මේ තියෙන්නේ. මේ මයේ kanjiය පුරාණ චීන රූප සංකේත වලින් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා kanji අක්ෂර කියලා කියන්නේ රූප මගින් sannivedanaya කිරීමේ අරමුණින් බිහි වූ අක්ෂර වර්ගයක් කියලත් ජපානයට චීනයෙන් මේ kanji අක්ෂර ආවා කියලත් අපි දැන් දන්නවා. එතකොට පුරාණ චීන sannivedana ක්‍රමවලදී එයාලා භාවිතා කරපු අකුරක් තමයි මේ වර්තමානයේ වෙද්දී ජපන් භාෂාවෙන් මයේ ඉදිරිය පෙර විදිහට අර්ථය පරිවර්තනය වෙලා තියෙන්නේ. වර්තමානයේ වෙද්දී මේ kanji අක්ෂර හඳුනා ගැනීමේ පහසුවට මතක තියා ගැනීමේ පහසුවට මේ kanji අක්ෂර වලට විවිධ රූප අනුවර්තනය කරලා තියෙනවා. මේ ඔයාලට පේන රූපය පුරාණ චීන sannivedana ක්‍රමවලදී භාවිතා කරපු රූප සංකේත වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්න රූපෙ දිහා බෝට්ටුවක් තියෙනවා. මේ බෝට්ටුව ඉස්සරහින් තියෙනවා කණුවක් වගේ එකක්. ඒකෙන් අදහස් කරන්නේ පාදයක් නැවතීමක් කියන එක. මොකද මේ බෝට්ටුව මේ කණුවේ ගැට ගහලා නවත්තලා තියෙන්නේ. ඒ වගේම දකුණු පැත්තෙන් පිහියක් තියෙනවා. මේ රූපෙ මගින් නිරූපණය කරන්නේ ඉදිරියෙන් ගමන් කිරීමක්, ඉදිරියෙන් නැවතීමක්, ඉදිරියෙන් කැපීමක් කියන දේ. එතකොට මේ රූපෙට අනුවර්තනය වෙලා තමයි පුරාණ චීනයේ මේ kanji නිර්මාණය වුනේ. පසු කාලීනව ජපන් භාෂාවේදී ඉදිරිය පෙර හෝ කාල සංදි දැක්වීමට භාවිතා කරන kanjiයක් විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. මේ මයේ kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 9කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no kakikata o mite mimashou. මේ මයේ kanjiය කොහොමද හරි විදිහට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියන්නේ කියලා අපි බලමු. 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 ඔය විදිහට තමයි මේ මයේ kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no yomikata o mite mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දයක් තියෙනවා මයේ. මයේ. ඔන්යොමි ශබ්දයක් තියෙනවා zen. zen. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ මයේ කියලා. මයේ ඉදිරි පිට, ඉදිරි පස කියන තේරුම. මයේ. බලන්න ඊළඟ වචනේ zenkai. zenkai. zen කියලා තමයි kanji උච්චාරණය වෙන්නේ. zenkai. අවසාන වරට. අවසාන වරට. ඊළඟ වචනේ බලන්න isen. isen. පෙර. isen. පෙර. ඊළඟ වචනේ බලන්න zenhan. zenhan. පළමු භාගය. zenhan. පළමු භාගය. ඊළඟ වචනේ බලන්න mae no hi.
මය නොහි පෙර දින. එහෙම නැත්නම් පෙර දවස කියන තේරුම එන්නේ මය කියලා කියන්නේ ඉදිරිය, පෙර කියන තේරුම. එතකොට හි කියන්නේ දවස, පෙර දවස මය නොහි. ඊළඟ වචනේ බලන්න. නමයේ, නමයේ, නම. නම කියන දේ අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙක්ව හඳුන්වන්න, ඉදිරියට ඒ පුද්ගලයාව හඳුන්වන්න. නම පාවිච්චි කරන නිසා තමයි මේ ඉදිරිය කියන kanjiය මේ නම කියන වචනෙට එකතු වෙලා තියෙන්නේ. එතකොට නමයේ, නම. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන 52 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. අතෝ kanjiය. kanji no imiwa පසුව, පසු, පිටුපස යන තේරුම තියෙන අතෝ kanjiය තමයි මේ තියෙන්නේ. මේ රූපෙන් පෙන්눔 කරන්නේ පියවරක් පස්සෙන් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ පසුව අන්තිම වගේ තේරුම්. ඒ විදිහට තමයි මේ රූපේ kanjiයක් විදිහට නිරූපණය වෙලා තියෙන්නේ. නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අතෝ kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 9කින් තමයි kanji ලියන්නේ. දෙවා කොන kanji no kaki kata o mite mimashou. 1 2 3 4 5 6 7 8 9. 1 2 3 4 5 6 7 8 9. 1 2 3 4 5 6 7 8 9. ඔය විදිහට තමයි අතෝ kanjiය නිවැරදිව ලියන්නේ. දෙවා කොන kanji no yomikata o mite mimashou. මේ kanji තියෙන onyomi kunyomi ශබ්ද මොනවාද කියලා අපි බලමු. kunyomi ශබ්ද තුනක් තියෙනවා. ushiro, ato, nochi. ushiro, ato, nochi. onyomi ශබ්ද දෙකක් තියෙනවා. go, 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 go. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ අතෝ, අතෝ. පසුව කියන තේරුම එන්නේ අතෝ. බලන්න ඊළඟ වචනේ ushiro, ushiro පිටුපස. ushiro kanjiයෙන් උච්චාරණය වෙන්නේ ushi කියන ශබ්දය. ushiro පිටුපස. ඊළඟ වචනේ බලන්න අපි දැන් ඉගෙන ගත්ත මයි kanjiයයි දැන් අපි ඉගෙන ගන්න අතෝ kanjiයයි තියෙන්නේ. මේ kanji දෙකේම ඔන්යොම ශබ්ද තමයි මෙතනදී උච්චාරණය වෙන්නේ. මේක අපි උච්චාරණය කරන්නේ sengo, sengo පෙර සහ පසු. sengo. ඊළඟ වචනේ බලන්න saigo, saigo අන්තිම. saigo. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන 53 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. soto kanjiය. kanji no imiwa soto පිටත, පිටුපස, පිටපැත්ත කියන තේරුම් තියෙන soto kanjiය තමයි මේ තියෙන්නේ. මේ kanjiය දිහා බැලුවොත් ඔයාලට තේරෙනවා කවුරු හරි කෙනෙක් බිත්තියකට පිටපැත්තෙන් හේතු වෙලා ඉන්නා වගේ අදහසක් එනවා. රූපෙන් පෙන්눔 කරන්නේ ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බගේ පිටත තියෙන කටුව පෙන්눔 කරනවා. එතකොට පිටපැත්ත, පිටුපස කියන අදහස තමයි මේ kanjiයෙන් එන්නේ. මේ soto kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් ඕඩර් එකකට ලියද්දී කකුසු 5කින් ස්ට්‍රෝක් 5කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kaki kata o mite mimashou. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. ඔය විදිහට තමයි soto kanjiය නිවැරදිව ලියන්නේ. දෙවා කොන kanji no yomikata o mite mimashou. මේ kanjiයේ තියෙන onyomi kunyomi ශබ්ද මොනවාද කියලා අපි බලමු. kunyomi ශබ්දයක් තියෙනවා soto, soto. onyomi ශබ්ද දෙකක් තියෙනවා gai, ge, gai, ge. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ soto, soto පිටත. soto. ඊළඟ වචනේ බලන්න gai gawa, gai gawa පිටුපස, පිටපැත්ත කියන තේරුම එන්නේ. gai gawa, gai gawa. ඊළඟ වචනේ බලන්න gai koku,
ගයිකොකු විදේශ රට. ගයිකොකු ඔන්යොමි ශබ්ද තමයි මෙතනදි මේ kanjiයෙන් උච්චාරණය වෙන්නේ. ගයිකොකු. ඊළඟ වචනේ බලන්න. ගයිකොකුජින්. ගයිකොකුජින් විදේශිකයා. ගයිකොකුජින්. ඊළඟ වචනේ ඉගයි. ඉගයි හැර. ඉගයි. අපිට ඉගෙන ගන්න තියෙන 54 වෙනි kanjiය. හිදාරි kanji no imi wa වම. වම කියන හිදාරි kanjiය තමයි මේ තියෙන්නේ. බලන්න අතක් තියෙනවා වම් අතක්. ඒ වගේම මෙවලමක් තියෙනවා අතට එහා පැත්තේ උපකරණයක්. වැඩ කිරීමේදී භාවිතා වන අත වම් අත යන්න අදහසින් තමයි මේ kanjiය මේ රූපෙන් නිරූපණය වෙලා kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හිදාරි kanjiය කගිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී ස්ට්‍රෝක් 5කින් කකුසු 5කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakikata o mite mimashou. kanji ලියන විදිහ අපි බලමු. 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 ඔහි විදිහට තමයි හිදාරි වම කියන kanji ලියන්නේ. දෙවා කොන kanji no yomikata o mite mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දේ හිදාරි. හිදාරි ඔන්යොමි ශබ්දයක් තියෙනවා සා. සා. මේ kanjiය තනිවම තියේදී අපි මේක උච්චාරණය කරන්නේ හිදාරි. හිදාරි වම. ඊළඟ වචනේ බලන්න. හිදාරිතේ. හිදාරිතේ වම් අත. හිදාරිතේ. ඊළඟ වචනේ බලන්න. හිදාරි ගාවා. හිදාරි ගාවා වම් පැත්ත. හිදාරි ගාවා. ඊළඟ වචනේ සයු. සයු වම සහ දකුණ. වම හා දකුණ කියන තේරුම. සයු. අපිට ඉගෙන ගන්න තියෙන 55 වෙනි kanjiය. මිගි kanjiය. kanji no imi wa මිගි දකුණ දකුණු අත කියන තේරුම තියෙන මිගි kanjiය තමයි මේ තියෙන්නේ. බලන්න දකුණු අතක් කටක් නිරූපණය කරනවා. පුරාණ චීනයේ අත්භාවිතයෙන් කතා කිරීම හෝ දකුණු අත භාවිතය කියන අදහසින් තමයි මේ රූපේ නිර්මාණය වෙලා kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. වර්තමානයේදී ජපානයේ මිගි දකුණු අත කියන්න අපි මේ මිගි kanjiය පාවිච්චි කරනවා. බලන්න කුචි අපි කටට ඉගෙන ගත්ත kanjiය මේ කොටුවක් වගේ තියෙන්නේ කුචි කට කියන kanjiය. එතකොට අතයි කටයි එකතු වෙලා තමයි මේ kanjiය හැදිලා තියෙන්නේ. මේ මිගි kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 5කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakikata o mite mimashou. මේ kanjiය කොහොමද හරි විදිහට ලියන්නේ කියලා අපි බලමු. 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 දෙවා කොන kanji no yomikata o mite mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මේ kanjiය ශබ්ද කරන විදි අපි බලමු. කුන්යොමි ශබ්දය මිගි. මිගි ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා යු උ. යු උ. මේ kanjiය තනිවම තියේදී අපි මේක උච්චාරණය කරන්නේ මිගි. මිගි දකුණ. ඊළඟ වචනේ බලන්න. දකුණ කියන kanjiය සහ අතට අපි ඉගෙන ගත්ත kanjiය තියෙනවා. මිගිතේ. මිගිතේ දකුණු අත. මිගිතේ. ඊළඟ වචනේ මිගිගාවා. මිගිගාවා දකුණු පැත්ත. මිගිගාවා. ඊළඟට අපිට 56 වෙනි kanjiයේ ඉඳන් 59 වෙනි kanjiයට වෙනකන් ඉගෙන ගන්න තියෙන්නේ ජපන් භාෂාවෙන් දිශා කොහොමද kanji උපයෝගී කරගෙන ලියන්නේ සහ කියවන්නේ කියලා. සිංහල භාෂාවේදී නම් මේ දිශා 8ට වෙනස් විදිහේ වචන 8ක් තමයි අපි පාවිච්චි කරන්නේ. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බටහිර සහ වයඹ කියලා වෙනස්ම විදිහේ වචන 8ක් තමයි සිංහල භාෂාවේදී අපි දිශාවලට පාවිච්චි කරන්නේ.
ඉංග්‍රීසි භාෂාවේදී එහෙම නෙමෙයි ප්‍රධාන දිශා හතරට පාවිච්චි කරන වචන වලින් තමයි අනු දිශා හතර හැදිලා තියෙන්නේ. north, north east, east, south east, south, south west, west, north west කියලා. ජපන් භාෂාවේදීත් මේ ඉංග්‍රීසි භාෂාවේ වගේම තමයි ප්‍රධාන දිශා හතරට පාවිච්චි කරන kanji උපයෝගී කරගෙන තමයි මේ අනු දිශා හතර හැදෙන්නේ. එනිසා අපිට kanji වලින් මේ දිශා ජපන් භාෂාවෙන් මතක තියාගන්න හරි ලේසි. අපි දැන් බලමු කොහොමද kanji වලින් මේ දිශා ලියන්නේ කියවන්නේ කියලා. 56 වෙනි kanji අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanji තමයි මේ තියෙන්නේ higashi. kanji no imiwa නැගෙනහිර කියන kanjiය. බලන්න රූපෙ දිහා ඉර පායන රූපයක් තියෙන්නේ ගහක් තියෙනවා ගහ පිටිපස්සෙන් ඉර පායනවා. ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන් ඒ අදහසින් තමයි මේ රූපය ඔස්සේ මේ kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හිගාෂි kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් 4 එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 8කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no kakikata o mite mimashou. අපි බලමු මේ හිගාෂි kanjiය කොහොමද හරි විදිහට ස්ට්‍රෝක් 4 එකකට ලියන්නේ කියලා. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඔය විදිහට තමයි හිගාෂි kanji ලියන්නේ. දෙවා කොනු kanji no yomi kata o mite mimashou. මේ හිගාෂි kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දේ හිගාෂි හිගාෂි. ඔන්යොමි ශබ්දේ to to. මේ kanjiය තනිවම තියේදී අපි මේක උච්චාරණය කරන්නේ හිගාෂි හිගාෂි නැගෙනහිර. ඊළඟ වචනේ බලන්න හිගාෂි ගුචි හිගාෂි ගුචි නැගෙනහිර පිවිසුම හිගාෂි ගුචි. ඊළඟට අපිට තියෙන්නේ අපි දැන් මේ ඉගෙන ගත්තේ නැගෙනහිර කියන ප්‍රධාන දිශාවක්. මේ ප්‍රධාන දිශාවෙන් හැදෙන අනු දිශා දෙක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම දැන් ඔයාලට කිව්වා ඉංග්‍රීසි භාෂාවේ වගේම ප්‍රධාන දිශා හතරට පාවිච්චි කරන වචන වලින් තමයි අනු දිශා හැදෙන්නේ කියලා. ජපන් භාෂාවේදීත් ඒ වගේම තමයි කියලා අපි දැන් දන්නවා. ජපන් භාෂාවේදී දිශා ලියද්දී ප්‍රධාන දිශා හතරට පාවිච්චි කරන kanji වල අපි ඒ kanji වල තියෙන කුන්යොමි ශබ්ද තමයි ප්‍රධාන දිශාවලදී උච්චාරණය කරන්නේ. ඒ kanji වලින්ම තමයි අනු දිශා හැදෙන්නේ. හැබැයි අනු දිශාවලදී අපි ඒ kanji වල තියෙන ඔන්යොමි ශබ්ද උච්චාරණය කරන්නේ. අපි දැන් බලමු kanjiත් එක්ක මේ වචනත් එක්ක ඒවා කොයි විදිහටද උච්චාරණය කරන්නේ කියලා. බලන්න මේ රූප සටහන අපි දැන් දන්නවා අපි ඉගෙන ගත්ත නැගෙනහිර කියන්න හිගාෂි තියෙනවා නැගෙනහිර. එතකොට උතුර north නැගෙනහිර east. එතකොට මේ උතුර සහ නැගෙනහිර දිශාව අතර තියෙන දිශාව තමයි ඊසාන. north උතුර east නැගෙනහිර. එතකොට ඊසාන north east. එතකොට ඊසාන දිශාව. එතකොට උතුරට තියෙන kanjiයයි නැගෙනහිරට තියෙන kanjiයයි දෙක එකතු වෙලා තමයි මේ ඊසාන කියන දිශාව හැදිලා තියෙන්නේ. බලන්න වචනේ ඊසාන දිශාව hokuto hokuto. ඊළඟට නැගෙනහිර දිශාව තියෙනවා east, දකුණු දිශාව තියෙනවා south. එතකොට දකුණයි නැගෙනහිරයි අතර තියෙන දිශාව ගිනි කොන දිශාව. දකුණ south නැගෙනහිර east ගිනි කොන south east. එතකොට ගිනි කොන දිශාව nanto nanto. ඊළඟ වචනේ බලන්න ටෝකියෝ ටෝකියෝ ස්ථාන නාමයක්. ටෝකියෝ කියලා කියන්නේ ජපානයේ තියෙන නගරයක්. මේක නැගෙනහිර ජපානයේ තියෙන නැගෙනහිර පැත්තේ තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ. ඒකයි මේ නැගෙනහිර kanjiය මේ ටෝකියෝ කියන නගරේ නමට යෙදිලා තියෙන්නේ. එතකොට මේක උච්චාරණය කරන්නේ ටෝකියෝ ටෝකියෝ. ඊළඟ වචනේ ටෝයෝ ටෝයෝ නැගෙනහිර රටවල් පෙරදිග කියන අදහස. ටෝයෝ. අපිට ඉගෙන ගන්න තියෙන 57 වෙනි kanjiය නිෂි
නිෂි කාංජිය තමයි මේ තියෙන්නේ. කාංජි නොයමීවා බටහිර නිෂි බටහිර කියන කාංජිය. එතකොට ඉර බැහැගෙන යන්නේ. ඉර නගින්නේ අපි කිව්වා නැගෙනහිරින්. ඉර බහින්නේ බටහිරින්. එතකොට මේ ඉර බැහැගෙන යනවා. රූපෙන් තියෙන ඉර බැහැගෙන යනවා. එතකොට බටහිර දිශාව පෙන්눔 කරන කාංජිය තමයි මේ තියෙන්නේ නිෂි. මේ නිෂි කාංජිය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 6කින් ලියන්නේ. දෙවා කොනු කාංජි no kaki kata o mite mimashou. කාංජිය ලියන විදිහ අපි බලමු. ඉචි ni san yon go roku. ඉචි ni san yon go roku. ඉචි ni san yon go roku. දෙවා කොන කාංජින යොමි කතාව මිතෙ මිමෂෝ. මේ කාංජියේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දේ නිෂි නිෂි. ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා. සෙයි සයි එහෙම නැත්නම් සයි. සෙයි සයි නැත්නම් සයි. මේ කාංජිය තනිවම තියෙද්දි අපි උච්චාරණය කරන්නේ නිෂි නිෂි බටහිර නිෂි. ඊළඟ වචනේ බලන්න නිෂිගුචි නිෂිගුචි බටහිර පිවිසුම නිෂිගුචි. ඊළඟට අපිට තියෙන්නේ මේ බටහිර කියලා අපි ඉගෙන ගත්ත ප්‍රධාන දිශාවෙන් හැදෙන අනු දිශා දෙක ඉගෙන ගන්න. ඊළඟට බලන්න ඕල මේ රූපෙදී බටහිර වෙස්ට්. එතකොට උතුර නෝර්ත්. උතුරයි බටහිරයි අතර තියෙන්නේ වයඹ. එතකොට north west උතුරට කියන කාංජිය සහ බටහිරට කියන කාංජිය එකතු වෙලා තමයි ජපන් භාෂාවේදී මේ වයඹ කියන වචනේ හැදෙන්නේ. බලන්න වචනේ hokusei 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 උතුර කාංජියයි අපි දැන් ඉගෙන ගත්ත බටහිර කාංජියයි තියෙන්නේ. එතකොට මේ කාංජි දෙකේ ඔන්යොමි ශබ්ද තමයි මේ අනුදිශාවේදී අපි උච්චාරණය කරන්නේ hokusei වයඹ දිශාව hokusei. ඊළඟට බලන්න දකුණ south බටහිර west south west නිරිත නිරිත හැදෙන්නේ දකුණට කියන කාංජිය සහ බටහිරට කියන කාංජිය එකතු වෙලා. එතකොට නිරිත nansei nansei නිරිත nansei. ඊළඟ වචනේ බලන්න තෝසයි තෝසයි. අපි දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත නැගෙනහිරට කියපු කාංජිය. තෝසයි නැගෙනහිර සහ බටහිර. නැගෙනහිර හා බටහිර කියන තේරුම. ඊළඟ වචනේ සෙයියෝ සෙයියෝ බටහිර රටවල් අපරදිග රටවල්. සෙයියෝ අපරදිග කියන අදහස. අපිට ඉගෙන ගන්න තියෙන 58 වෙනි කාංජිය තමයි මේ තියෙන්නේ මිනාමි. කාංජි නොයිමිවා දකුණ දකුණු දිශාව කියන්න මිනාමි දකුණු මිනාමි. බලන්න මේ කාංජිය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 9කින් තමයි කාංජිය ලියන්නේ. දෙවා කොන කාංජි no kaki kata o mite mimashou. කාංජිය කොහොමද ලියන්නේ කියලා අපි බලමු. ඉචි ni san yon go roku nana hachi kyu. ඉචි ni san yon go roku nana hachi kyu. ඉචි ni san yon go roku nana hachi kyu. දෙවා කොන කාංජි no යොමි කතා o mite mimashou. මේ කාංජියේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දය මිනාමි මිනාමි. ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා නන් නා නන් නා. මේ කාංජිය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ මිනාමි මිනාමි දකුණු දිශාව දකුණ මිනාමි. ඊළඟ වචනේ බලන්න මිනාමි ගුචි මිනාමි ගුචි දකුණු පිවිසුම මිනාමි ගුචි. ඊළඟට අපිට තියෙන්නේ මේ දකුණු දිශාවත් එක්ක හැදෙන අනු දිශා දෙක ඉගෙන ගන්න. එතකොට දකුණ සහ නැගෙනහිර. අපි දැන් නැගෙනහිර කියන්න තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද දෙකම දන්නවා. එතකොට දකුණ south
නැගෙනහිර east. එතකොට ගිනි කොන හැදෙන්නේ south east. ජපන් භාෂාවෙත් ඒ වගේ දකුණට කියන kanjiය සහ නැගෙනහිරට කියන kanjiය එකතු වෙලා තමයි ගිනි කොන කියන දිශාව හැදෙන්නේ. එතකොට ගිනි කොන නන්තෝ නන්තෝ ගිනි කොන දිශාව නන්තෝ. ඊළඟට නිරිත හැදෙන්නේ කොහොමද? දකුණ south සහ බටහිර west south west ඒ දෙක ප්‍රධාන දිශා දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ. ජපන් භාෂාවේදීත් දකුණට කියන kanjiය සහ බටහිරට කියන kanjiය එකතු වෙලා තමයි නිරිත හැදෙන්නේ. අපි ඒක උච්චාරණය කරන්නේ nansei nansei nansei. ඊළඟ වචනේ බලන්න nanboku nanboku උතුර දකුණ. උතුර kanjiය තියෙනවා ඊළඟට දකුණ kanjiය තියෙනවා. අපි මේක උච්චාරණය කරන්නේ nanboku උතුර දකුණ. ඊළඟ වචනේ තෝනන් ආසියා තෝනන් ආසියා අග්නිදිග ආසියාව තෝනන් ආසියා. අපිට ඉගෙන ගන්න තියෙන 59 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. kita kanjiය kanji no imi wa kita උතුරු දිශාව කියන kanjiය. මේ kita kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 5කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakikata o mite mimashou. 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5. ではこの漢字の読み方を見てみましょう. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දය kita kita ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා. hoku hotsu hoku hotsu හෝත් එක්ක ජීසයි සූ තමයි මෙතනදී උච්චාරණය වෙන්නේ. කියන්නේ පුංචියට ලියන සූ අකුර. ඒ කියන්නේ හෝත් එක්ක හල් කිරීමක් තමයි උච්චාරණය වෙන්නේ. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ kita kita උතුරු දිශාව උතුර කියන අදහස. ඊළඟ වචනේ බලන්න kitaguchi kitaguchi උතුරු පිවිසුම kitaguchi. ඊළඟට අපිට තියෙන්නේ මේ ප්‍රධාන දිශාවෙන් හැදෙන අනු දිශා දෙක ඉගෙන ගන්න. අපි දැන් ඉගෙන ගන්න උතුර කියන kanjiය. එතකොට kita උතුර. ඊළඟට අපි ඉගෙන ගත්තා නැගෙනහිර. එතකොට උතුර north නැගෙනහිර east ඊසාන. ඒ දෙක අතර තියෙන දිශාව ඊසාන north east. මේක ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද අපි බලමු. hokuto hokuto ඊසාන දිශාව. ඊළඟට උතුර තියෙනවා north ඊළඟට බටහිර තියෙනවා west. උතුරයි බටහිරයි එකතු වෙලා ඒ දෙක අතර තියෙන දිශාව වයඹ හැදෙනවා north west north west. එතකොට අපි මේක උච්චාරණය කරන්නේ hokusei hokusei වයඹ දිශාව hokusei. ඊළඟ වචනේ බලන්න nanboku nanboku දකුණ හා උතුර nanboku දකුණ හා උතුර. ඊළඟ වචනේ hokkaido 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 කියලා කියන්නේ ස්ථාන නාමයක් ජපානයේ තියෙන ස්ථානයක් hokkaido. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ නා kanjiය kanji no imi wa nama namae. අපි මේ වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම කතා කරපු මයි ඉදිරිය කියන kanjiයේදී අපිට නම කියලා ලියන්න ආවනේ නමයි. එතකොට මේ නා kanjiය තමයි මේ තියෙන්නේ. නම කියලා ලියන name කියලා කියන වචනේ තියෙන නා kanjiය. මේ නා kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් 4 එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 6කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kakikata o mite mimashou. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6. ඔය විදිහට තමයි මේ නමය කියන kanji වචනේ නා kanjiය ලියන්නේ. දෙවා කොන kanji no yomikata o mite mimashou. ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දේ නා ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා mei myo mei myo.
මේ kanjiය බලන්න නමයේ නම කියන වචනේ තියෙන නා kanjiය. නමයේ නම. ඊළඟ වචනේ බලන්න ජූමෙයි ජූමෙයි දස දෙනෙක් ජූමෙයි මෙතනදී kanji උච්චාරණය කරන්නේ මෙයි කියලා. ඔන්යමි ශබ්දේ ජූමෙයි. ඊළඟ වචනේ බලන්න යූමෙයිනා යූමෙයිනා ප්‍රසිද්ධ. ඊළඟ වචනේ ජින්මෙයි 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 කියලා කියන්නේ පුද්ගල නාමයක්. ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT NAT N5 මට්ටමට අදාළ වෙන kanji 60ක් අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඔයාලට kanji පාඩම් මාලාව මුලින් ඉඳන් බලන්න ඕන නම් ජපන් බබා YouTube channel එකේ playlist වලට ගියොත් ඔයාලට සම්පූර්ණ kanji පාඩම් මාලාවම kanji පිළිබඳ මූලික හැඳින්වීම වීඩියෝ එකේ ඉඳන් මේ දක්වා අපි කතා කරපු සියලුම වීඩියෝ playlist එකේ අන්තර්ගත වෙනවා. ගිහින් බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම මම හිතනවා මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරපු kanji වලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. වීඩියෝ එකේ නොතේරුණෝ පැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.